ඉති ඔන්න යාලුවනේ සාධන පිළිගන්නවා academy.lk විසින් කියන තවත් YouTube වීඩියකට. ඉතින් ඔන්න අදම මේ විඩිකින් ඔකුලොත් එක් කල්ලා කතා කරන්න දන්නේ කැප්කට් එක යස් කල්ලා කොහොමද ඔයා ක්‍රියේටව් YouTube තම්නෙල්ලක් හදාගන්න කියලා. මුලින්ම තම්නෙල්ල කදන්න කලින් වගේ ඔළුවේ තියෙන් ඕන මොනවගේ ඩිසයින් එකටද ඔයා මේක හදන්න යන්න කියලා. ඒකන්නේ උදාරණයක් දිටවා ටෙක්ලිලට දෙයක් කන්නවනම් එකනමගේ චැනල්ල වගේ දෙයක් කන්නවනක් ඔයා තම්නෙල් හදන්න ඕන ඩිසයින් එකක් තියෙන්න්න ඕන. ඒවගේ මොයා වෙන මූවි රිවව් එහමත් නත්තා වෙන්න බ්ලොග් පැත්තෙන් කන්නවනම් ඒ පැත්තර හදන්න සාමාන්‍යෙන් ටිකක් වෙනස් විදිියකට හැදෙන තම්නෙල් ඉතින් ඒ නිසා මුලින්ම ඔයාගේ ඔළුව තියෙන් ඕනවා මොන වගේ තම්නෙල් එකක්ද මොකක්ද වගේ චැනල් එක ඒ වගේ වගේ මොකක්දවත් හදන්න ඉන්න ඩිසයින් එක කියන එක වගේ ඔලු අනිවාරෙන්ම තියෙන් ඕනේ. ඉතින් හදන්න ඕන ඩිසයින් එකක් වගේ ඔලුවට දාගත්තට පස්සේ එකනවා ප්ලෑන් කරගත්තට පස්සේ වා කරන්න ඕන ඒ ඩිසයින් එකට අදාළ බැක්ග්‍රවන්් එක හදාගන්න ඕනේ. ඉතින් උදාරණයක් විදිට වාට ටෙක්ලේට දෙයක් නම් කරන්න වගේ බැක්ග්‍රවන්් එක මොන විදියට දෙන්න ඕනේ ඒ තම්නෙල්ලගේ බැක්ග්‍රවන්් එක ඒ තම්නෙල්ලගේ වීඩියකට ගැලපෙන විදිට ඇක්ටරක්ටි විදිටක් කොහොමද හදන්න කියලා පුලි මොලුවට දාගෙන ඊට පස්සවා ඒකට බැක්ග්‍රවන්් එකක් හවාගන්න ඕනේ. ඉතින් බැක්ග්‍රවන්්ඩක් හවාගන්න ඕනම් වාට ක්‍රම කිහිපයක් තියෙනවා පාඩ කෙලිම Google එකට ගිහිල්ල සර්ච් කරල ගන්නත් පුළුවන් බැක්ග්‍රවන්් කියලා සර්ච් කලවට වෙනම බැක්ග්‍රවන්්ඩක් ගන්න පුළුවන් ඒවන් නැත්තං වාට පුළුවක් යන්න වගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකතුරු වාට හොඳ බැක්ග්‍රවන්්ඩයක් ඩව්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම කැන්න වෙබ්සයිට්ට එන්න කන්න වෙබ්සයිට් එකට ඇවිල්ලවා මෙතන සර්ච් කරගන්න ඕනේ YouTube තම්නෙල් කියලා YouTube තන්නල් කියලවා සර්ච් කරගත්තට පස්සේ වාට බලාගන්න පුළුවන් මේ වගේ රිසාල් ගොඩක් කෙනවා ඉති මේකෙන් වාට ඇක්ටරක්ටව දියට වාට හදාගන්න පුළුවන් කියල තන බැක්ග්‍රවන්් එකත් තම යවා මෙතනි මුලින්ම සිලෙට් කරගන්න ඕනේ එකනවා මෙතන මේ තියෙනවර්ඩ් ඒ තියෙන දේවල් ගැන වැඩි හිතන්න එපා මේ බැක්ග්‍රවන්් එක ගැන විතරක්වා මෙතනද හිතන්න ඉති මොනවාගේ බැක්ග්‍රවන්් එකක්ද මගේ තම්නෙල් එකට හරියන්න කියන එක තමයි යවා මෙතනින් සිලෙට් කරගන්න ඕනේ ඉති මම මේකේ විදියට මන්ද මේ ෆොටෝග සිලෙට් කරගත්තොත් ආට මේක ටික් කල්ලා මෙතන තියෙනවා කස්ටමයිස්තිස් ටෙම්පලේට් කියලා ඉතින් ඒක ටික් කරට පස්සේ ඔව කෙලිම රිඩිරෙක්ටනවා කැන්වා එකේ එඩිටබල් මූඩ් එකට එති මේකටාවට පස්සවාට පුළුවන් මේක තියෙන මේ හැම දෙයක්ම වෙනස් කරගන්න ඉති මෙතනති මං මුලින්ම මේ වචන ටික අයින් කරගන්නවා ඉති මට මෙතනති ප්‍රධාන වශයෙන්ම අයින් කරගන්නන මේ වචන ටික විතරයි ඒ නිසා මං මේ වෙලාවේ මේ වචන ටික අයින් කරගන්නවා ටසමම් දැම් මෙතන තමයි ඉතුරු දේවල් ටික හදන්න ඉන්න ඉති මේ ඉන්න ගල්ලුයි මේ තියන් ටික මට ඕකේ කියලා හිතනවා ඒ නිසා මං මේක මේ විදියට සිලෙට් කරගෙන ඩව්ලෝඩ් කරගන්නවා ඉතින් ඩව්ලෝඩ් කරගත්තේ තුවා මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි YouTube එකේ තම්නෙල් එක සයිස් එක ඉමේජ් සයිස් එක ඉතින් මේ සයිස් එක තමයි 1280 පික්සල් කියන සයිස් එකට තමයි තම්නෙල්ලක් තියෙන්නේ ඉතින් ඔයා මුලින්ම මෙතනින් ඒ සයිස් එක ඒ ගානට හදාගෙන ඊට පස්සේ තමයි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඉතින් ඊට පස්සේ ඔයා CapCut එකට එන්න ඕනේ ඉතින් මම මේ වෙලාවේ එඩිට් කරන්න ගන්නේ ඒ කියන්නේ මේ තම්නෙල් එක හදන්න ගන්නේ මගේ CapCut desktop එකෙන් එකන්නේ CapCut PC එකෙන් ෆෝන් එකරුත් මේක කරන්න පුළුවන් ඇති පොඩ්ඩ ට්‍රයි කරලා බලන්න ඉති මුලින්මවා CapCut එකට එන්න ඕනේ CapCut එකට ඇවිල්ලා අරමං කැන්වා එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත බැක්ග්‍රවන්් එක මේකට ඇඩ් කරගන්න ඕනේ ඉති මම මේ විදියට ඒ බැක්ග්‍රවන්් එක ඇඩ් කරගන්නවා ඇඩ් කරගෙන එක ඇදගෙනෙන් ඕනේ අපේ ටයිම් ලයින් එකට ඉතින් ඊට පස්සේ වාට මෙතන මේ ප්ලේය කියන එකේ මෙතන පෙන්නනවා වා ඩවුන්ලෝඩ් කරගත්ත ඒ බැක්ග්‍රවන්් එක එති මේ ඉමේජ්ජක් විදිත් තමයි තියෙන එක ප්ලේ කරත් තියෙන්නේ ඉමේජ්ජක් විදිට ඊළඟට වාට එන ප්‍රශ්න තමයි මේකට කොහොමද අපි සිංහල වර්ඩ්ස් එකන සිංහලෙන් තියෙන දේවල් ඇඩ් කරගන්න කියලා ඉතින් ඒකට වාට පුළුවන් වගේ කම්පියුටරේට සිංහල ෆොන්ටක් ඉන්ස්ටෝල් කරගන්න ඒක මං වෙනම කියල දෙන්න හදන්නේ නැහැ මොද සාමාන්‍යෙන් වාට Google එක සර්ච් කරලා බලන්න පුළුවන් කොහොමද එක් කරන්න කියලා හෙවත් නැත්තම් වාට කෙලින්ම Google එක සර්ච් කරලා සිංහල ෆොන්ට් කියලා සර්ච් කරලා ඒන ඒව ඩවුන්ලෝඩ් කරලා කෙලින්ම ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මම මෙතනදී දැන් කියලා දෙන්න හදන්නේ නැහැ. ඉතින් මුලින්ම ඔයා වාගේ කම්පියුටරේට සිංහල ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ වාට එන ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද අපි සිංහල වර්ඩ් එකක් ටයිප් කරන්න කියලා. ඉතින් ඒකට මමට ලේසි ක්‍රමයක් කියල් දෙන්නම් ඔය යන්න කෙලින්ම Google එකට ගිහිල්ල සර්ච් කරන්න හෙලකොරු ෆොපීසි කෙලිට හෙලකොරු වෙබ්සයිට් ගෙනවා ඔය වෙබ්සයිට් එකට යන්න වෙබ්සයිට් ගට පස්සවට මෙතනදී යුනිකෝඩ් හදාගන්න පුළුවන් අපිට යුනිකෝඩ් විදිට මේකේ මුලින්ම ටයිප් කලට සේක ලෙජසි ෆොන්ට එකක් විදිට කන්වට් කර ගැනීමේ හැකියාව තියෙනවා
ඉතින් මෙතන මම මොකක් හරි එකක් ටයිප් කරගන්නවා. ඉතින් මම ටයිප් කරගත්තා ලංකාවේ දැන් පිටරට ජොබ් එකක් කරමු කියන එකට තමයි මම හදන්න යන්නේ. ඉතින් මම මෙතනදී සිංහලෙන් මොනවද ටයිප් වෙන්න ඕනේ කියලා මම මෙතන ටයිප් කරගත්තා ලංකාවේ ඉඳන් පිටරට ජොබ් එකක් කියන එක ඉංග්‍රීසි වලින් වදින්න ඕනේ සමන් එක ටයිප් කරගත්තේ නැහැ. එකක් කරමු කියලා ටයිප් කරගත්තා. ඉතින් ඊට පස්සේ මේක අපිට කන්වර්ට් කරන්න පුළුවන්. මේක කන්වර්ට් කරගත්තාට පස්සේ දැන් මෙතන පෙන්වන්නේ legacy font එකෙන් තමයි මේ ෆෝමැට් එක. ඊට පස්සේ ඔයාලට මේක කෙලින්ම කොපි කරගෙන යන්න පුළුවන් CapCut එකට. CapCut එකට ගිහිල්ලා ටෙක්ස්ට් එකට ගිහිල්ලා මේ තියෙන default text කියන එකක් මෙතනට ඇදලා ගන්න පුළුවන්. ඇදලා අරගෙන මෙතනට මේක paste කරලා ඔයාගේ font එක වෙනස් කරගන්න පුළුවන් සිංහල font එකකට. ඉතින් මම දැන් මේක ගත්තොත් ඔයාලට පේනවා මෙතන මේ විදියට ඒක වෙනස් වුණා. ඊට පස්සේ ඔයාලට මෙතනින් ඕනනම් කැමති කලර් එකක් චේන්ජ් කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ ලංකාවේ කියන එකට මම හදනවා මේ ලංකාවේ කියන එක විතරක් මම රෙඩ් වලින් තියලා ලංකාවේ කියන එක රෙඩ් වලින් තියාගන්නවා. ඊට ලංකාවේ ඉඳන් පිටරට ජොබ් එකක් කියන එක දැන් මෙතන නැති නිසා මම මෙතන ඉඳන් මෙන්න මේ ටික එකක් කරමු කියන එක කට් කරගන්නවා. ඊට පස්සේ මම මේක මේ විදියට ටිකක් ලොකු කරගෙන ඊට පස්සේ මම ආයෙමත් මෙතන ටෙක්ස්ට් ටැග් එකල මෙතන උඩින්ම තියලා මෙතන මම ටයිප් කරගන්නවා ජොබ් කියලා. ජොබ් කියලා ටයිප් කරගෙන මෙතනින් ඔයාලට ඒකටත් කැමති නම් ෆොන්ට් එකක් දෙන්න පුළුවන්. ඒකට මම ඉංග්‍රීසි ෆොන්ට් එකක් දෙනවා. දීලා මම මේ විදියට ඒක ජොබ් එකක් කියන එක මේ විදියට දාගන්නවා. ලංකාවේ ඉඳන් කියන එක තව ටිකක් මම ලොකු කරගෙන ඉතින් ලංකාවේ ඉඳන් පිටරට ජොබ් එකක් කරමු කියන ක්ලික් කරන මම අපි හදන්න හිටියේ. ඊට පස්සේ මම මේකත් මෙතනට ආයමත් ඇදලා අරගෙන තවත් එකක් ඇදලා අරගෙන එතනට මම අර ඉස්සෙල්ලා කට් කරගත්ත එක පේස්ට් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලස්සන්ට සිංහල ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේක තවත් ඔයාගේ හැකියාව මත ඔයාලට තියෙන ක්‍රියේටිව් ගතිය මත ඔයාලට පුළුවන් මේක තවත් ගොඩක් ලස්සනට එඩිට් කරලා හදාගන්න. ඉතින් ඊට පස්සේ ඔයා මේ හදාගත්ත ෆොටෝ එක, ඒ කියන්නේ ඔයා මේ ඩිසයින් කරගත්ත තම්බ්නේල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඔයා මෙතන මෙන්න මේ ඉරි කැලි ටික ටික් කරාට පස්සේ මෙතන යට තියෙනවා export still frames කියලා. ඉතින් ඒක ටික් කරලා ඔයාලට කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මෙන්න මේකේ තියෙන මේ ඉර ඔයාගේ ෆොන්ට් එක ගානට තියෙන තැනක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මෙතන තිබ්බොත් ඔයාලට පේනවා අර සමහරක් වචනත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයා මේ තියෙන ඉර ගානට ඔයාගේ අකුරු ඔක්කොම පේන තැනකට ගෙනෙල්ලා ඊට පස්සේ තමයි මෙතනින් මේ විදියට export still frames කියන එක ටික් කරගන්න ඕනේ. ඉතින් ඒක ටික් කරගත්තට පස්සේ ඔයාට කැමති එකක් මෙතනට දෙන්න පුළුවන්. දීලා මේක කෙලින්ම ඔයාගේ ඕනම තැනකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ඩවුන්ලෝඩ් එකේ ඔයගලන්ට පෙන්නනවා මම තෝරගත්ත තැන එක නිසා එතන පෙන්නනවා අර විදියටම අපි එක්ස්පෝර්ට් කරගත්ත ෆොටෝ එක. ඉතින් ඔයා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වගේ තවත් වටිනා වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා bell icon එක ටික් කරලා තියාගන්න. ඉතින් මේ වගේම තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.